good morning කට්ටියක් කොහොමද හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අදත් තව සුපිරිම vlog එකක් ඉතින් මම ඉන්නේ කැන්ඩි වල මම ඉන්නේ කැන්ඩි මිස් බයි සිනමන් මේක සිටි හොටෙල් එක හැබැයි ඉතින් මේක මම හිතලා 4 star හොටෙල් එකක් වෙන්න ඕනේ. මම පල්ලෙන් දාන්න හරි කැටගරි එක මොකක්ද කියලා. ඒකත් එක්කම ඉතින් මේකේ දවස් 4ක් ඉන්නවා. අද ඇවිල්ලා මම vlog එක පටන් ගන්න පුළුවන් වුණේ 3 වෙනි දවසේ. so අද ඇවිල්ලා හෙට අපි check out වෙනවා. ඉතින් අද මම හිතුවා vlog එකක් කරමු කියලා because දවස් දෙකක් හිටියා ඔෆිස් වැඩවල වලට official tour එකක් ආපු travel එකක් ආපු ඉඳලා ඉතින් event එක ඔක්කොම ඉවර කරලා අද පොඩ්ඩක් chill day එකක් හෙට යන ඉන්න. ඉතින් අද වැඩ ටිකක් තියෙනවා. එළියට යන්න ඕන වෙන්නේ. එහෙම ගියොත් මම ඔයගලන්ට වීඩියෝස් ටිකක් දාන්නම්. ඉතින් මේ හොටෙල් එකේ 3 nights 4 day stay එකත් තමයි තිබ්බේ. ඉතින් ඒ stay එකේ ඉතින් ගොඩක් දේවල් experience කරා මේ හොටෙල් එකේ. ඒ ටික මම මේ vlog එක ඇතුලේදී ඔක්කොම ටික දාන්නම්. කෑම, rooftop එක, pool එක, gym එක ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒකත් එක්කම මම ඔයගලන්ට පෙන්නන්නම් මේ අවට තියෙන මේ එකනේ නේචර් එක. ඒ කියන්නේ කඳු පන්ති සෙට් එකක් තියෙනවා. මේ පැත්තේ හන්තාන පේනවා, අර පැත්තේ හන්තාන පේනවා, මේ පැත්තේ කටුගස්තොට නකුල්ස් රේන්ජ් එක ලාවට පේනවා. ඒක උදෙන්ම එන්න ඕනේ. බලමු හෙට උදෙන්ම මම පුළුවන් නම් වීඩියෝස් ටිකක් අරගෙන දාන්නම්. ඒ වගේම මේ අද තාම 7:00 වෙලාව මේ සෙල්සියස් අංශක 18යි. මාර සීතලයි මේ දවස්වල නුවර කියන්නේ. මේ මම අද ජැකට් එකක් දැම්මනේ. ගිය පාරත් අර කළු කොළ පාට ජැකට් එකක් දාගෙන හිටියේ. ඉතින් ඒ ටික තමයි සමරයිස් මේ vlog එකේ. ඉතින් අද දවසේ වෙන දේවල්, හෙට දවසේ check out වෙනකම් වෙන දේවල් ඔක්කොම ටික ඔයගලන්ගෙන් මේ vlog එකට මම include කරනවා. ඒ වගේම ඉතින් මම උදේම නැගිට්ටා, wash එකක් දාලා ඔක්කොම කරලා breakfast වලට යන්. breakfast එක සාමාන්‍යයෙන් මෙහි 6:00 ඉඳලා 9:00 වෙනකම් තියෙනවා. ඉතින් දැන් තාම 7:00 වෙලා. ඉතින් අපි තව පොඩ්ඩකින් breakfast වලට යන්. ඔයගොල්ලෝ දන්නවා මම කලින් vlog එකේ කිව්වා මම එච්චර ලොකු food consume කරන්නේ මාර ඒ කියන්නේ මම පොඩ්ඩක් diet weight loss එකකින් ඉන්න ඉඳලා සාමාන්‍යයෙන් normal අර food vlog වගේ ලොකු portions ගන්න. ඉතින් මම මොනවාද කන්නේ කියලාත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඒ ටික තමයි ඉතින් මේකේ තියෙන්නේ. මම මේ හොටෙල් එකේ ඔයගොල්ලන් ඉන්න ඕන නම් හොඳ rates තියෙනවා මේ දවස්වල. මම ඔක්කොම rates ටික ඔයගොල්ලන්ට පල්ලෙයෙන් දාන්නම්. ඉතින් අපිට corporate rates සම්බන්ධ ඉතින් corporate rates මට මෙතන ඔයගොල්ලන්ට publish කරන්න බෑ. අපි normal එනවනම් normal rates ටික මම ඔයගොල්ලන්ට පල්ලෙයෙන් දාන්න. so ඒ ටික තමයි මේ vlog එකේ තියෙන්නේ. දැන් අපි යන් breakfast එක ගන්න තව පොඩ්ඩකින්. ඊට කලින් අපි coffee එකක් බොමු. coffee එකක් බීලා අපි බලමු අද දවසේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ පිටිපස්සේ බැලුවත් පේනවා ලස්සන කඳු සෙට් එකක් එහෙම තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. එහා පැත්තේ pool එක තියෙනවා. pool එක view එක බලන්න. එක pool එකක් infinity pool එකක් තියෙන්නේ. infinity pool එකයි ඒක මේ ඒක pool එක බහලා මම ඔයගොල්ලන්ට වීඩියෝස් ටිකක් දාන්නම්. because ඒ pool එක මාර ලස්සනයි. මේ බලනකොට full mountain view එකත් එක්ක තමයි තියෙන්නේ. so මම room tour එකකුත් කරන්න ඒක කියන්න අමතකුණා. room tour එකකුත් කරන්න. මේ room ඇවිල්ලා අර city hotel type ඉඳලා balcony එහෙම එකකුත් නෑ. ඉතින් මං ඉන්නේ double room එකකින්. මගේ කාමරේ තව යාළුවෙක් ඉන්නවා. ඉතින් ඒ room tour එකත් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද room එක තියෙන්නේ කියලා. ඩබල් ඩිලක්ස් රූම් එක තමයි අපි ඉන්නේ. ඒක පොඩ්ඩක් ගණන් වැඩි රූම් එකක්. සුපිරියර් රූම් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් ගණන් අඩු වෙච්ච එක. අඩු රූම් එකක්. බට් ඒකත් මේ වගේ ස්ටෑන්ඩඩ්ස් superior standards 4 star standard deluxe rooms තමයි තියෙන්නේ. ඉතින් ඒ ටික තමයි මේ vlog එකේ තියෙන්නේ. අද පොඩ්ඩක් වෙනස් විදිහට vlog එක කරනවා. එහෙම ඇවිල්ලා කරලා ඔක්කොම කරලා ඔයගලන්ට ගොඩක් දේවල් මම මේ vlog එකේදී අරන් එනවා. එහෙනම් channel එකට අලුත් නම් subscribe පාරක් දාගෙන යන්න. මගේ Instagram follow කරන්න. පල්ලෙයා මම description එකේ link එකක් දීලා තියෙනවා. ඒකේ මම ගොඩක් photos share කරනවා. මේ යන එන time සමහර වෙලාවට vlogs කරන්න නැති වුණත් හරි
මං යන තැන් වල ස්ටෝරීස් හරි පෝස්ට් හරි මන් දාන. ඉතින් Instagram එකත් ෆොලෝ කරගන්න. එහෙනම් vlog එකත් එක්ක ඉන්න අපි යන් කොෆි එකක් ගාලා බ්‍රෙක්ෆාස්ට් එකට. බයි බයි. ලිෆ්ට් ගෙනකම් ඔයගොල්ලන්ට පෙන්වන්න මොනවද තියෙන්නේ කියලා මේ බිල්ඩින් එකේ ෆස්ට් ෆ්ලෝර් එකේ ලොබි ඒරියා එකයි ටෙරස් එකක් තියෙනවා. ලෙවල් 5 එකේ ඩයිනින් එක. ඒක තමයි මේන් රෙස්ටෝරන්ට් එක. ඊට පස්සේ ගෙස්ට් රූම්ස් උයි ටෙරස් එකක් තියෙනවා. මම පුළුවන් නම් මේක පෙන්වන්න. මේකේ ෆොරිනර්ස්ලා ඉන්නවා. මේකේ තමයි ඉන්නේ අපි 12th ෆ්ලෝර් එකේ ඉන්නේ. අපි උඩට ගිහින් ජිම් තියෙනවා, ඉන්ෆිනිටි පූල් එකක් තියෙනවා, බාර් එකක් තියෙනවා. බාර් එක සෙටප් කරලා ඊට පස්සේ මම පෙන්වන්න ඕනකට මේ එහෙනම් අපි යන්න breakfast time. Woohoo. Floor number 5. Let's go. ඉතින් breakfast එකේ මම ලොකු ස්ප්‍රෙඩ් එකක් තියෙනවා. ඉතින් එම ලොකුවටම පෙන්වන්න මම හිතන්නේ හරි නෑ because මේ දැන් ඉන්නේ ඇවිල්ලා තනිකරම foreigners-ලා ඉන්නේ families මම හිතන 4-5ක්. ඊට පස්සේ අපි වගේ set එකක් ඉන්නවා. තනිකරම මම හිතන්නේ 100ක් විතර ඉන්නවා. Arabians ලාගිලා ඊයේ ෂෝ එකක් තිබ්බා ඒගොල්ලන්ට බෝල් රූම් එකේ. so ඒ ටික තමයි. එහෙනම් අපි යන් breakfast time. Okay, let's go. Good morning. Room number 1216. Thank you. හරි එහෙනම් කාලාව අපි යම් රූම් ටුවර් එකට රූම් ටුවර් එක ඇවිල්ලා මේක ඇවිල්ලා ඩිලක්ස් ෆැමිලි රූම් එකක්. හැබැයි අපි අපි දන්න කට්ටිය කොල්ලෝ සෙට් එකක ඉන්න ඉඳලා අපි ඒක ෆැමිලි රූම් එකක් කරගෙන තියෙන්නේ. මෙතන දොරක් තියෙනවා. දොරෙන් එහා පැත්තේ කාමරයට යන්න පුළුවන්. සෝ අපිට ඩිලක්ස් ඩබල් රූම් එකක් දීලා තිනවා. ඒකම කන්වර්ට් කරන්න පුළුවන් ඩිලක්ස් ෆැමිලි රූම් එකක් හැටියට. එහෙනම් අපි බලමු මේ රූම් එකේ මොනවද තියෙන්නේ කියලා. එහෙනම් මම මේ කැමරා එක ඉස්සරහට පොඩ්ඩක් හරව ගන්නම්. මේක තමයි දොර. මේකේ මේ අලුත් සිස්ටම් එකක් තියෙනවා. ස්විච් එකෙන් තමයි අපිට don't disturb please clean up දාන්න තියෙන්නේ. නැත්නම් අර මේ හැන්ඩල් එකේ හැංග එකක් වගේ එනවනේ. සෝ ඒක නෑ. මේකේ ස්විච් එකේ දාලා තියෙන්නේ. සෝ ඇතුළට ඇවිල්ලා මේ පැත්තට හැරියාම මෙතන තියෙනවා මේ පොඩි වෝඩ්‍රොප් එක. උස වෝඩ්‍රොප් එක. මේක එනවා අයර්න් එකයි අයනින් ටේබල් එක. අයනින් ටේබල් එක අපි අරන් තියෙන එළියට. ඒකත් එක්කම මෙතන මිරර් එකක් තියෙනවා. උගලන්ට ලෑස්ති වෙනකොට ඔක්කොම ටික බලාගන්න. ඒකත් එක්කම ඇතුළට ආවම මේව තමයි රූම් එක පේන්නේ. රූම් එක අපි ජම්බල් බම්බල් කරලා තියෙන්නේ. මේ මගේ ඉන්න රූම් මේට ඇවිල්ලා අනික් පැත්තට හරවලා තියෙනවා රූම් එක. ඕකේ මම මොනවද තියෙන්නේ කියලා මෙන්නද මෙතනින් ආපු ගමන් වෝඩ්‍රොප් මේකේ තමයි හැන්ගර්ස් ටික දීලා තියෙනවා. අපේ ඇඳුම් ටික ඔක්කොම දාලා තියෙන්නේ. මෙතන සේෆ් එකකුත් දීලා තියෙනවා. ඩ්‍රොයර්ස් දෙකක් වගේ තියෙනවා. ඒකයි ඒමම මේ පැත්තට හැරිච්ච ගමන්ම තියෙනවා වොෂ්රූම් එක. එහෙනම් මේක වොෂ්රූම් එක. වොෂ්රූම් එක අපිට අරගෙන තියෙන්නේ මේ වගේ ඩබල් ඩෝර් සිස්ටම් එකට. ඒමම ආවම ලොකු මිරර් එකක් තියෙනවා. දොරට වාගන්න එතකොට එක්ස්ප්ලේන් කරන්න ඊසි. හරි එහෙනම් මේකේ ලොකු මිරර් එකක් තියෙනවා. හරිද? ලොකු මිරර් එකේ මේ වගේ බටන් එකක් තියෙනවා. මේකේ මිරර් ලයිට්ස් ටික තියෙනවා.
හරි දෙපැත්තම ලයිට්ස් තියෙනවා ඒක ඕන කලර්ස් වලට ඔප්ස් හරි මේ ඇම්බර් කලර් එක මේක වෝම් ඔෆ් වුණා හරි ඔන් කරා එනවා මෙතන සින්ක් එකක් තියෙනවා මෙතන මිරර් එකක් දීලා තියෙනවා hair dryer එක ඕන ප්ලග් කරන්න පුළුවන් usual dental kit shower caps glasses අපේ මේ ටික තියෙන්නේ මෙතන command එකක් දීලා තියෙනවා උඩ towel rack එකක් තියෙනවා මේක තමයි bath area එක නාන්න තියෙන්නේ මේක උඩ තමයි shower එක තියෙන්නේ එකෙක් කිව්වා බූපතැල්ල වගේ වතුර වෙනවා කියලා බලමු අතරම වතුර වෙනවා හොඳටම අපේ මෙතන තියෙනවා මේ shower gel එකයි conditioner එකයි shampoo එකයි අපි ගෙනාපු ටික තියෙනවා ටෙලිෆෝන් shower එකක් තියෙනවා වෙනම ඉතින් එබම එළියට හරි ගියාම මේක තමයි මේ work station පොඩි wall mounted table එකක් දීලා තියෙනවා ඉතින් මගේ මේ laptop ටික අරගෙන මම වැඩ කර හිටියා මේකේ ඇතුලේ තියෙනවා පොඩි mirror එකක් dressing table එකක් වගේ convert කරන්න පුළුවන් මේක ඇතුලේ මේ පොඩ්ඩකින් මම try එක දෙන්න මේක උස්සන්න හරි මේක ඇතුලේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් hair dryer එකක් තියෙනවා ඇතුලේ මේ mirror එකකුත් තියෙනවා so dressing table වගේ use කරගන්න පුළුවන් මෙතන තියෙන දොර තමයි එහා පැත්තේ කාමරේට යන්න තියෙන්නේ as usual ඉතින් කොහේ ගියත් හම්බෙන tea items ටික coffee tea glasses දෙකයි වතුර බෝතල් kettle මේ tea cups දෙකක් දීලා තියෙනවා මේක තමයි ironing table එක අපි ඊයේ event එකක් තිබෙන්න මේක use කරා ඒ ටික මෙතන මේ bags ඉද rack එකක් තියෙනවා පොඩි divan එකක් තියෙනවා අපිට relax කරන්න TV එකක් තියෙනවා අපිට හරි movie එකක් එහෙම බලන්න පුළුවන් ඒකත් එක්කම මේ twin bed arrangement එකක් තමයි මේගොල්ලෝ දීලා තියෙන්නේ එතන ටෙලිෆෝන් එකක් තියෙනවා ඒමම මේම ඇවිල්ලා මේම හැරිච්ච ගමන් මේ පේන්නේ රූම් එකේ ඉඳලා view එක balconies මොකුත් නැහැ මේ ඔයගොල්ලන්ට පේනවද දන්නේ මම පොඩි zoom එකක් දාලා පෙන්නන්නම් මම උදේ මේ තියෙන්නේ මේක මේ මම හිතන්නේ මේක knuckle range එක තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ මේ පැත්තට ගියොත් කටුගස්තොට මේකෙන් අනිත් පැත්තට ගියොත් නුවරට යන්නේ ඒ ටික තමයි ඉතින් room tour එක උදේට කාලා ඇවිල්ලා දැන් රූම් එකට ආවා room tour එක කරමු කියලා ඉතින් උදේ ඔයගොල්ලෝ දැකලා තියෙන pool area එකයි bar area එක මම හවසට පෙන්නන්න because bar එක තාම මම උදේ ගියේ වෙලාවේ set up කරලා තිබුණේ so bar එක අපි හවසට යනවා පොඩ්ඩක් chill කරන්න කට්ටියම ඉතින් ඒ වෙලාවේ ඔයගොල්ලන්ට bar ටික bar area එක පෙන්නන්න හවසට sunset එකත් ලස්සනයි පුළුවන් නම් මම sunset එකේ videos ටිකක් දාන්න sunset එක තියෙන්නේ මේ පැත්තේ මේ පැත්තේ කොහරි පැත්තක තියෙනවා මම පෙන්නන්න උඩ මේ බාර් එකේ පොඩි වෝල් එකේ තියෙනවා ලොකේෂන්ස් ටිකක් ඒකේ ඩිරෙක්ෂන්ස් එකක් වගේ මම ඒකත් පෙන්නන්න ඒකේ පෙකෝ ට්‍රේල් තියෙනවා නකල්ස් රේන්ජ් තියෙනවා හන්තාන තියෙනවා ඒ වගේ ලොකේෂන් අයිකොනික් ලොකේෂන්ස් ටිකක් දාලා තියෙනවා ඒ වෝල් එක මම ඒක උඩට ගියාම උගලන්ට පෙන්නන්නම් ආයිත් හවස එහෙනම් ඒ ටික තමයි දැන් වැඩ ටිකක් තියෙනවා වැඩ ටික කරගෙන ලන්ච් වලට සෙට් වෙමු ලන්ච් වලට අපි එළියට යනවා because අපි ඉන්නේ half board එතකොට ඩිනර් එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි තමයි තියෙන්නේ එතකොට ඩිනර් වලට අපි සෙට් වෙමු හොටෙල් එකේ ආයිත් හොටෙල් එකේ ඩිනර් වලට සෙට් වෙමු ඊට පස්සේ හෙට ආයිත් බ්‍රෙක්ෆාස්ට් වලින් පස්සේ අපි චෙක් අවුට් වෙනවා එහෙනම් vlog එකත් එක්ක ඉන්න දැන් වැඩ ටිකක් කරගෙන ඉවර කරලා පොඩි රෙස්ට් එකක් ගමු ඊයේ ඊටගෙන ඉඳලම ඉවෙන්ට් එකේ කකුල් දෙක රිදෙනවා හින්දා එක අපි රෙස්ට් එකක් කරලා ඒකත් එක්කම මේ තවමනක් තියෙන්නේ අපිට කරන්න ජිම් එකට පුළුවන් නම් යන්න හවස මම පොඩ්ඩක් ජිම් එකට යනවා because weight loss scene එකේ ඉඳලා workout කරන්න කියලා තියෙන්නේ ඉතින් මේ workout කරනවා diet පොඩි diet plan එකක් ඒ කියන්නේ මගේම diet plan එක මම පොඩ්ඩක් හදාගෙන මම කරගෙන යනවා එහෙනම් මම උදේ දැකලා ඉදී මම මොනවද කාලා කෑවේ කියලා එන ප්‍රෝටීන්ස් ටිකයි සැලඩ්ස් ටිකයි ප්‍රෝටීන් වලට eggs use කරන්න
කන්නේ ඉතින් ඒම තමයි කන්නේ ම දවල්ටත් පෙන්න්නම් කොමද ඩයිට් එක ම ලාවට මීටින් කරන්න කියලා බිකස් සති දැන් මේ අද ඇවිල්ලා 22 ජනවාරි හතර ඩෑට් එක පටන් ගත්තා සෝ පොඩි ස්ටික් ඩෑට් එකක් කරන්නේ ලොකෝටේම ෆාස්ෆුඩ් තෙල් ජාති සීනී මුකුත් කණ්ඩ පාවිච්චි කරන්න තේවුණත් සිදි නැතුව තමයි බොන්නේ සෝ ඒද දැන් කිලෝ 4ක් විතර මං අඩු වෙලා තියෙන සෝ මගේ ටාගට් එක 70 කිලෝස් වලට යන්න ඕනි සෝ ඒකත් මං මේ හැම බ්ලොග්ස් එකේම ඔයගලන්ට මං අප්ඩේට් කරන්න මගේ weight loss journey එක. එහෙනම් vlog එකත් එක්ක ඉන්න. දැන් අපි පොඩ්ඩක් වැඩ ටිකක් කරගෙන rest එකකුත් අරගෙන lunch වලට අපි set වෙමු. bye bye. මේ දැන් මේ උඩට ආව රූෆ් ටොප් එකට මෙතන මං කිව්වා ඔයගලන්ට පෙන්නනා කියලා මේ මෙතන ඉඳලා මොනවාද ලොකේෂන්ස් වලට යන්න පුළුවන් කියලා. මෙතන ඉඳලා හොටෙල් එකේ ඉඳලා ඒක නුවර පැත්තට යන්න 39 කිලෝමීටර් 39න් තියෙනවා ජේම්ස් ටේලර්ස් සීඩ් ෆස්ට් ටී ප්ලාන්ටේෂන් ඉන් ශ්‍රී ලංකා. ඊට පස්සේ පෙකෝ ට්‍රේල් එක තියෙනවා 8 කිලෝමීටර්ස්. ඊට පස්සේ හන්තාන මවුන්ටන් රේන්ජ් එක තියෙනවා 11 කිලෝමීටර්ස්. කිලෝමීටර් 11 මං ඉඳන් අරක වෙන්න ඕනේ මේ හන්තාන මවුන්ටන් රේන්ජ් එක. පෙකෝ ට්‍රේල් එකත් ඔය හරිය තියෙනෝනේ මේක වෙන්නන්න බෑ. ඒ වගේම දැන් මේක තමයි බා එක. බා එකෙන් මෙම වෝල් එකක් තියෙනවා. ඒ වෝල් එකේ තමයි මේක මේගොල්ලන් දාලා නේ. ඊට පස්සේ එහෙම මේ පැත්තට ආවම මේ තියෙන්නේ මෙතන දාලා තියෙනවා නකල්ස් බයෝ ඩයිවර්සිටි රිසර්ව්. ඉතින් නකල්ස් මවුන්ටන් රේන්ජ් එක තමයි ඔයගලන්ට මෙතන පේන්නේ. පොඩ්ඩක් මෙතන නකල්ස් මවුන්ටන් රේන්ජ් එක තමයි ඔයගලන්ට පේන්නේ. ඔක පිටිපස්සේ ඒකත් එක්කම කිලෝමීටර් 20 ඒක නම් 30 කිලෝමීටර් 36ක් තියෙනවා හුන්නස්ගිරිය මවුන්ටන්. ඒ කියන්නේ හුන්නස්ගිරිය මවුන්ටන් මේ කිලෝමීටර් 22ක්. මම හිතන්නේ අරක වෙන්න ඕනේ. අර රේන්ජ් එක වෙන්න ඕනේ. ඒක තියෙනවා. සෝ ඕටික තමයි ඔයාලට පෙන්වන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මේ ලස්සන මේ දවල් දැන් වෙලාව ඇවිල්ලා 2:00 ලස්සන්ට මවුන්ටන් රේන්ජ් ටික පේනවා. මම උදේත් පෙන්නුවා දවල්ටත් මේ පේනවා ලස්සන්ට. ඉතින් මවුන්ටන් රේන්ජ් ටික තව හොඳට zoom කරා. උන්නස්ගිරිය මෙතනින් පේන්නේ මම හිතන්නේ වැරදි නම් පොඩ්ඩක් කියන්න. මට තේරෙන පේන විදිහට මේ ඔක්කොම නකල්ස් මවුන්ටන් රේන්ජ් ඉන්නේ උන්නස්ගිරියත් එක්ක. So, here you go. එහෙනම් දැන් අතමාරයි වෙලාව පියනවා දින ගන්න. මේ සීතල වැඩි ඉන්න පොඩ්ඩක් ජැකට් එකක් දාගත්තා. තියෙන්නේ ජැකට් එක. එහෙනම් යන් අද මොනවද කන්න තියෙන්නේ කියලා බලමු. Cheers.
ගුඩ් මෝනිින් කෝම දොක්කොම කට්ටිය හොඳින් ඉන්න කියලා ඉතන ඉතින් අද ලොග් එකේ දෙවැනි දවස වුණාට අපිට මේක හතරවෙනි දවස ඉතින් අද චෙකවු් දවසක් තියෙන්නේ ඉතින් උතෙම කියල මං කාලාව පිකස් මේ හොටෙල් එක ඊර මාර විදිට ෆුල් වුණ එකන කට්ටියට ඩින රෙස්ටරන්ට එක පොරකරන සින්න තිබා අපිට නෙමේ බංලදේශ් කට්ටියයි ඉන්දියන් සෙට් එකක් ඇවිලටිය මාර පැක් ඒ අස්සේ චයිනිස් සේට් එකකුත් ඇවිල්ල මාර ගරස් මංගිතන තුනක් ඇවිල්ල හිටිය ඉතින් ඒල්ලා ෆුල් වුණ එල උදෙම ගීල කාලාව බෙක්වස්ටික දාන්නම් ඒකත් එක්කම ඉතින් හද චෙකව් දවස ඉතින් අපි චෙකව් පෙන බැක්ටික පැක්කර ගණ්ඩෝන උන්ටික පොඩ්ඩ කස්පස් කරලා කොම කරලා එනම් චෙකව් කරන්න තියනෙ ආයි මේ හොටෙල්ල කරෙනවා මං මට පුලා වුණොත් මේ බ්ලොග්යක් කරන්න බලන්න හෙනම් කට්ටියටම තැංකව මේ බ්ලොග්ගේ බලපු කට්ටියට චැනල එකට අලුත්නම් සබස්ක්‍රයිප් පාරත්දාගෙන යන්න ඉන්ස්ට්‍රග්‍රෑම එක ෆොලෝ කරන්න ම ඉන්ස්ට්‍රග්‍රෑම එක ලස්සන ෆොටෝස්ටිකක් දාන්න මේ විව් එක මාර විව ගත්තියන මේ නකල්ස් රේජික පොඩි ෆෝර්න් එකෙන් මේ ගත්තේ ෆොටෝස්ටික ෆොටෝස්ටිකම ෆෝර්නිින් ගත්තන්න මන්දානම් හිතා ඉක්වනින් ගැමල එකක් කරගෙන ම මේටික ඔක්කොම ඔගලන්ට මම් පෙන්නවා එනම් ලොග ඇත් එක හිරපු කට්ටි ොක්කොම තැංකව ඉළඟ ලොග එක ඉන්න කට්ටියම පරිසමින්ඉන්න ලයි් එක එන්ජොයි කරන්න එනම් බයි බයි